හැමෝටම තියෙනවා යම් යම් ප්‍රමාණවලින්. පිස්සු. සබ්බේ පුතජ්ජනා උම්මත්තකා කියලා කියන්නේ. නේද? සබ්බේ පුතජ්ජනා උම්මත්තකා. සියලුම කෙලස් බර මිනිසුන්ට පිස්සු. බොණ්ඩ ಜಾති අනන්තවත් තියෙද්දී ඕන් නැති ಜಾති බොන්නේ. පිස්සු නෙමෙයිද? ඈ? රුපියල් 200ක් දීලා කිරි බෝතලයක් බොන්නකම් හැකියාව තියෙද්දී 2000ක් දීලා කසිප්පු බෝතලයක් බොනවා. මූට පිස්සුද නැද්ද? ඈ? පිස්සුනේ නේද? පවිත්‍ර වාතය නහයෙන් කටින් ආග්‍රහණය කරගන්න තියෙද්දී සිගරට් එකක් සුරුට්ටුවක් ගංජා මිටියක් ඔතලා ඒක අදිනවා. පිස්සුද නැද්ද? ඒකට ගිනි තියලා හොම්බත් පුච්චාගෙන හොම්බ ගොම්බස්සගේ වාගේ. බලන්නකෝ සිගරට් බොන මිනිහෙක් ළඟ ඉන්නවා නම් ඒකගේ මූණ දිහා. දෙමව්පියෝ 100,000 වාරයක් උණු වතුරේ අත ඔබලා මේ තොල් පොටවල් දෙක පිරිමැදලා රෝස පාටට හදලා එළියෙන් තියාපු එක ඒ අයගේ ග්‍රහණයෙන් අත මිදිච්ච දවසේ ඉඳලා කරලා තියෙන පව්කාර නීච වැඩේ. මේකට පිස්සු නෙමෙයි තියෙන්නේ. ඈ? පිස්සු නෙන්න. ඥානු අයට හිතෙනවා ඇති ඔවුන් එහෙම තමයි. එවුන් අරක්කු බොනවට වඩා ගෑනුන්ට පිස්සු අප්පා. ඔව්. උන් අරක්කු බිව්වට ගංජා බිව්වට සුරුට්ටු බිව්වට ගෑනු අයට තියෙන තරම්ම පිස්සු පිරිමින්ට නෑ කියලයි මගේ දැක්ම. මේ ළඟදී එහෙ මගුල් ගෙදරක් තිබුණා. මගේ යාළුවෝ ගියා මගුල් ගෙදර. ගිහිල්ලා ඇවිල්ලා මට කිව්වා මනමාලිට අන්දන්න 65000යිලු. ඒ ගෙදර තව ගෑනු 11 දෙනෙකුට ඇඳුවාලු. එවුන්ට 20000 ගානේ ගත්තාලු. රෙදි අන්දපු එක ලක්ෂපතියනේ පුතා. රෙදි අන්දපු එක ලක්ෂපතියක්. රෙද්ද ඇඳගෙන යන්න දන්නේ නැත්තම් හෙළුවෙන් යන එකනේ හොඳ. මේ කරුමානුරූපව හම්බෙච්ච මේ රූපය අය මොක කෙරුවත් මාරු කරන්න බෑ. මේක තමයි රූපය. ඒක ආලේප කරලා කපරාදු කරලා පොටි ඇදලා මැදලා පොටි ගාපුවා කපලා අය තීන්ත ගාලා එහෙම නේද ගෑනු උලැත්ති වෙන්නේ. කොහේ යන්නද? කොහේ යන්නද යන්නේ? දෙව්ලෝ බඹලෝ යන්න වාගේ නම් කමක් නැහැ කියමුකෝ. මේ කෙලස් බර ලෝකේම අපායටනේ මේ යන්නේ. බැඳීම් හදාගෙන මේ අපායට යන්න යන ගමනේ එක අවස්ථාවක් මේ. අපිට හිතෙනවා පින්නතුනේ අපේ ප්‍රමාණයෙන් මම වැරදි නෑ අනිත් අය වැරදි කියලා. හේතුව මන් දිහා මන් නොබලන තාක්කල් මාව පේන්නේ නෑ. අපි බලන්නේ ලෝකෙ දිහා පමණයි. එහෙම තක්සේරු කරලා බැලුවාම එතන ඉන්න ලොකුම මෝඩයා තමන්මයි. එහින්දා ලෝකෙ දිහා බලන්න ඉස්සෙල්ලා තමන් දිහා බලලා තමන්ගේ අඩුපාඩු ටික මකාගෙන අන් අයගේ තමහා බැඳුණු ලෝකයේ අඩුපාඩු හොදන්න මහන්සි ගන්නවා නම් හොඳයි. ඔයා දෙනු පරහට තමා සම්මතෙහි පිහිටා සිට දුසිරිත් දනන් දෙන ඔයා වැද්දන් කියන බණමෙනි. අනුන්ට අවවාද කරන්න ඉස්සෙල්ලා තමන් සුදුසු ගුණදහම්හි නියලුනේ නැත්තම් වැද්දෝ සත්තු මරන්න එපා කියනවා වාගේ වැදි බණක් වෙනවා.
එහෙනම් අවබෝධයෙන් යුක්තව ජීවිතේ දකින්න. බොරුවට රඟපාන්න එපා.